ගෝලීය වශයෙන් වැඩිහිටියන්ගෙන් 3% පමණ සමලිංගික හෝ ලෙස්බියන් ලෙස හඳුනා ගන්නා අතර තවත් 4%ක් ද්විලිංගික ලෙස හඳුනාගනී. සියලුම LGBTQ වනන්නිතා ඒ කියන්නේ සෙක්ෂුවල් සහ අලිංගික වැනි දෑ ඇතුළත් කළ විට ගෝලීය වශයෙන් සාමාන්‍යයෙන් 9% පමණ වන අතර ජෙනරල් ඉසෙඩ් වැනි තරුණ පරම්පරාවන් අතර සංඛ්‍යාව සැලකිය යුතු ලෙස වැඩි වෙලා තියෙනවා. මෙම ප්‍රතිශතයන් ප්‍රධාන සාධක කිහිපයක් මත පදනම්ව සැලකිය යුතු ලෙස වෙනස් වෙනවා. කලාපීය සහ සංස්කෘතික ලෙස වෙනස්කම් හඳුනාගත්තොත් ස්වයං හඳුනා ගැනීමේ අනුපාත දේශීය සමාජ පිළිගැනීම සහ නීතිමය අයිතිවාසිකම් සහ ආරක්ෂාව මත දැඩි ලෙස රඳා පවතිනවා. LGBTQ අයිතිවාසිකම් සීමා කර ඇති රටවල නිල ඡන්ද විමසීම්වලදී විවෘතව සමලිංගික පුද්ගලයින්ගේ ප්‍රතිශතය තියුණු ලෙස පහත වැටෙනවා. එමෙන්න පරම්පරා පඩතරයන් බලද්දී තරුණ පරම්පරාවන් LGBTQ ලෙස විවෘතව හඳුනා ගැනීමට බොහෝ දුරට ඉඩ තියෙනවා. නිදසුනක් වශයෙන් එක්සත් ජනපදයේ පරම්පරාව ඉසෙට් සහස්‍රකීන්ට සාපේක්ෂව LGBTQ ලෙස හඳුනා ගැනීමට දෙගුණයක් පමණ ඉඩ තියෙනවා. බේබි බූමර්ස් මෙන් 4 ගුණයකින් මේවට ඉඩ තියෙනවා. බොහෝ අය අපකීර්තිය හේතුවෙන් තම ලිංගික දිශානතිය හෙළි නොකිරීමට කටයුතු කරලා තියෙනවා. නිශ්චිත ස්වයං හඳුනා ගැනීම අඩු ගාණක්. සමලිංගික ආකර්ෂණය ගැන විමසූ විට හැසිරීම සහ ඡන්ද විමසීම් අධ්‍යයනයෙන් බොහෝ විට සාමාන්‍ය ජනගහනය පුරා ඉහළ ප්‍රතිශතයක් පෙන්නුම් කරනවා. ඔබ ඉප්සොස් LGBTQ ප්‍රයිඩ් ගෝලීය සමීක්ෂණය හරහා ගෝලීය බිඳවැටීම් වඩා සවිස්තරාත්මකව ගවේෂණය කරන්න පුළුවන්. LGBTQ ප්‍රජාවේ වර්ධනයට හේතුව ජනතාවගේ ආවේනික ලිංගික දිශානතියේ වැඩිවීමක් නම් නෙමෙයි. වැඩි සමාජ පිළිගැනීමක ප්‍රතිඵලයක්. සමාජයේ ආරක්ෂිත සහ වඩාත් ඇතුළත් වන විට වැඩි පිරිසකට අව්‍යාජව සහ විවෘතව ස්වයංව හඳුනා ගැනීමට බලය ලැබී තියෙන බවක් මම හිතනවා. මෙම ජන විකාශ මාරුවට හේතු වන ප්‍රධාන සාධක අතරට පරම්පරා මාරු වීම, ඒ කියන්නේ තරුණ ජන විකාශය, විශේෂයෙන් ජෙනරල් ඉසෙඩ් වැනි පැරණි පරම්පරාවලට වඩා විවෘතව LGBTQ ලෙස හඳුනා ගැනීමට බොහෝ දුරට ඉඩ අවස්ථාව ලැබිලා තියෙනවා. ගැලප් නිවුස් වැනි ඡන්ද ආයතන සඳහන් කරන්නේ මෙම සංඛ්‍යා අඛණ්ඩව ඉහළ යන බවයි. බොහෝ දුරට තරුණ සහචරයින් අඩු සමාජ අපකීර්තියක් දැනෙන බැවින් මේවා හංගගෙන ඉන්නේ නැහැ. දැඩි ලෙස සමලිංගික හෝ ලෙස්බියන් ලෙස නොවන ද්විලිංගික ලෙස හඳුනා ගන්නා පුද්ගලයින්ගේ විශේෂයෙන් තරුණ කාන්තාවන්ගේ දැවැන්ත වැඩිවීමක් පෙන්නුම් කරනවා. පුළුල් පරාසයක දිශානති සහ ස්ත්‍රී පුරුෂ අනන්‍යතා, ඒ කියන්නේ ද්විමය නොවන අලිංගික හෝ ෆැන්සෙක්ෂුවල් වැනි දේ හඳුනා ගැනීමට දැන් මිනිසුන්ට හැකි වී තියෙන අතර ඒවා කලින් නියෝජනය නොකළ හෝ පුළුල් යෙදුම් යටතේ ඒකාබද්ධ කරලා තියෙනවා. ඒ වගේම ඩිජිටල් සම්බන්ධතාවය, සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල ප්‍රවේශයේ තරුණයන්ට ඔවුන්ගේ අනන්‍යතා ගවේෂණය කිරීමට සහ සහායක ජාල සොයා ගැනීමට ඉඩ සලසනවා. ලෝකයේ දැන් යන විදිහක් තියෙනවා. ඒ විදිහට අනුව සමලිංගිකත්වය කියන්නේ සාමාන්‍ය දෙයක්. මේකට විරුද්ධ පාර්ශවයනොත් ඉන්නවා. නමුත් මේක දැන් දැඩි ලෙස ශීඝ්‍රයෙන් ඉහළ යන දෙයක්. ඒ හින්දා අපිට මෙයාලව කොන් කරන්න හරි අපිට මෙයාලව සමාජයෙන් අයින් කරන්න හරි බෑ. සමාජයේ යම් ලෙස අනුගත වෙනවා නම් අපි සමාජයේ මේ වශයෙන් අනුගත වෙන්න ඕනේ. ඒ නිසා අපි පොදුවේ හිතන්න ඕනේ කාරණේ තමයි LGBTQ ප්‍රජාව කියන්නේත් මේ ලෝකේ වාසය කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ සාමාන්‍ය මනුස්ස කොට්ටාසයක් කියන දේ.